YouTube channel එකක් අපි කරනවා නම් අපිට කැමති වීඩියෝ තමයි අපි මේ වෙනකන් දාලා තියෙන්නේ. සර් ගාවට ආවට පස්සේ තමයි සර් කියලා දුන්නේ මෙන්න මේ ටික කරන්න කියලා සර් කියලා දුන්නාට පස්සේ තමයි අපි දැනගත්තේ මේව තමයි මිනිසුන්ට ඕන කරන වීඩියෝ කියලා. නමුත් අපි එතකන් හිතාන හිටියේ අපි වීඩියෝ කරලා අපිට කැමති වීඩියෝ අපි දැන් ඒකට මිනිස්සු ඒව බලන්න කැමති නැහැ. ඉතින් අපේ සෝෂල් මීඩියා වැඩ කටයුත්ත එක්ක ප්ලෑන් කරගන්න මල්ලි. ඉතින් අද ඇවිල්ලා දින ඉතින් මොකද හිතෙන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන? තමයි සර් මේ කියන්න ගොඩක් සතුටුයි. අපි හිතුවට වැඩිය අපිට හොඳට මේ YouTube පැත්ත සෝෂල් මීඩියා පැත්ත අපිට කියලා දුන්නා කොහොමද කරන්න ඕනේ නැත්තේ කොහොමද වෙන්න ඕනේ නැත්තේ කියන එක. ඒ සම්බන්ධ සෙට් එකටම ගොඩක් ස්තුතියි. අපි හිතුවේ නැති පැත්තක් තමයි මේ සෝෂල් මීඩියා වල තියෙන්නේ සර්. ඔව් ඉතින් ඒ වගේම ලස්සන channel ඒ කියන්නේ අපිට දකින්න නොලැබෙන දුර්ලභ දේවල් තියෙන channel දැනටත් දෙකක් තියෙනවානේ. දෙකක් තියෙනවා. ඒ කියන්නේ full video දාන channel එකකුත් තියෙනවා. ඔව් short video දාන channel එකකුත් තියෙනවා. ඔව් ඉතින් පොඩ්ඩක් කියමුකෝ බලන්න මේ මොනවද මේ channel වල නම් කියලා. එකක් තියෙනවා Freeman Vision TV කියලා එකක් තියෙනවා. ඊට එක තියෙනවා World Elephant කියලා. ඒතර ඉන්දියා කියන්නේ ඉතින් ඉන්දියාවේ කොහොමද ඉන්නවනේ. ඔව්. ඔඩියන්ස් එක ගොඩක් යන්නේ නිකන් අර අන්කොමන් නේවනේ. දැන් මේව බලන්න මේ මිලියන 20ට මිලියන 12යි. එහෙම වුණොත් තමයි මිනිස්සු බලන්නේ නැචරලි. දැන් මේවත් ගන්න අමාරුයි. හැබැයි මේක උන්නම් ඉතින් AI වලින් හැදුවේ. මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්න. ටීච් එක ගියේ. ඊට පස්සේ මෙතන මෙහෙම එනවනේ. මේ ප්‍රොම්ප්ට් එකක් හදලා දෙනවනේ. cinematic wildlife footage, realistic documentaries. ඒක කොපි කරගෙන අපි මොකක් හරි AI එකක. මේක හැබැයි හරියට අර සයිස් එහෙම දෙන්න ඕනේ. දැන් ෂෝට් පැත්තේ. එහෙම ආයෙ ජෙනරේට් කරගෙන අමාරු ඒවා. දැන් මොකක් හරි අපේ හදපු එකක්ම කියමු වෙනස් කරනකොට දැන් ඕක අපි කැප් කට් එකට ගන්න. අර ඒ හින්දා තමයි අපි එහෙමනම් මෙහෙම පොඩ්ඩක් එහෙම කරන්න ඕනේ. ඒ වෙයිදී රිස්ක් එකක් තියෙනවා. නමුත් AI වලින් හැදුවම රිස්ක් එකක් නැහැ. ඒ වගේ කර හැකි ඉතින්. හැබැයි ඉතින් අර ඒක පරිස්සමෙන් කරන්න ඕනේ අහුණු වෙන්න. ඔව් ඉතින් පිටරට ඔඩියන්ස් එකටත් දැන් කොහොමද යන්නේ කියන එක ප්ලෑන් කළේ. ඊට පස්සේ අයියත් දැනට නිතරම ඩුබායි එහෙම යනවා. එහෙත් channel එකක් plan කරන්න තමයි දෙන්නේ. ඒතකොට ඩුබායි වල දැන් අපි දන්නවා දැන් මේ දවස්වල යුද්ධත් එක්ක ඩුබායි වලටත් මිසයිල් ප්‍රහාර ඒවත් එනවා. හැබැයි ගොඩාක් අය ඩුබායි පිටරට අය එහෙම ඩුබායි වලට යන්න කැමතියි. එහෙම මිනිස්සු ඒ රටට ජොබ් වලට ඒ බිස්නස් වලට ඒවට යන්න කැමති වෙන්න හේතුව මොකද? ගොඩක් වෙලාවට ඉතින් එහි තියෙන තාක්ෂණයත් එක්ක තියෙන ප්‍රමාණය කියන්නේ වැඩි. එතන නිතර තාක්ෂණය භාවිත වෙන හින්දා ගොඩක් වෙලාවට ඒ රටවල වලට යන්න බලන ප්‍රමාණය වැඩි. එතකොට දැන් අපි අහලා තියෙනවා ටැක්ස් එහෙම. ඔව්. එතකොට එහෙ ටැක්ස් තත්ත්වයේ අපේ ටැක්ස් වලයි අතර වෙනස ගත්තොත් එහෙ ටැක්ස් ගත්තොත් එහෙම එහෙ ටැක්ස් ගහන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇත්තටම මේ ගොඩක් ඩොකියුමන්ට් ගාස්තු කියලා ගන්න ඒ රටවල් වල කියන්නේ අරාබි රටවල්නේ පොලියක් ගන්න නැහැ. හින්දා ඒක ටැක්ස් නැහැ ගොඩක් වෙලාවට. අපි ලෝන් එකක් ගත්තත් ඒ ලෝන් එකට ටැක්ස් එකක් එකතු වෙන්නේ නැහැ. ඔව් ඊළඟට දේ තමයි අපි දැන් මම ඩුබායි වලදී එහෙම තැඹිලි බීලා දෙනවා රුපියල් 2000ට. ඉතින් ඒ වගේම අපේ ලංකාවේ කෙනෙක්ට උනත් ඒ වගේ රටකට ගියොත් මොන වගේ දේවල්ද දැන් අපි හිතමු එහෙට එක්ස්පෝර්ට් කරන්න එහෙම ලංකාවෙන් නිකන් දකින්න දේවල් මොනවද? සාමාන්‍යයෙන් ගත්තොත් කෙහෙල් කොලේ ඉඳලා මේ ඩුබායි රටට යවන්න පුළුවන්. කෙහෙල් කොලේ තියෙන කෙහෙල් කොලේ දිනාම් 3.99ක් වගේ ගහලා තියෙනවා. කෙහෙල් කොල තුනක්. ඉතින් ලංකාව මුදලින් රුපියල් 200 ගාන 300 ගාන වගේ යනවා මේ කෙහෙල් කොලේ. කෙහෙල් කොලෙත් මාකට් කරන්න පුළුවන්. ඔව් ඉතින් අපි නොහිතුවට ගොඩාක් දේවල් ලෝකේ බිස්නස් හදන්න පුළුවන්. ඉතින් අපිව බලන්නවට බොහොම ස්තුතියි. ඒ වගේම අවසාන වශයෙන් කියන්නකෝ දැන් අනාගතේ අපි හැමෝම දැන් ෆෝන් වලට හුරු වෙලා සෝෂල් මීඩියා වලට ගොඩාක් හුරු වෙලා එතකොට YouTube channel එකක් Facebook TikTok Instagram ඒ වගේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා ඊට අමතරව මේවා මුදලකුත් හොයන්න පුළුවන්. ඉතින් අනාගත පරපුරට මොකද්ද මේ පැත්තෙන් කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් අපේ මිනිස්සු උරු වෙලා තියෙන අටපා රජ ජොබ් එකකට යන්න තමයි. නමුත් මේ පැත්ත හරියටම දන්නේ නැති නිසා මේක කරගන්න අමාරුයි කට්ටියට. මම කියන්නේ අටපහ ජොබ් එකක් කරාට කමන්නේ නැහැ. ඒකටම හිර වෙලා වැඩ කරන්නේ නැතුව අපිට අපේ නිදහසත් අරගෙන අපිට සෝෂල් මීඩියා වලින් සල්ලි උපයන්න පුළුවන් නිසා. ඉතින් ඒක පටන් ගන්න කියලා කියන්නේ පුළුවන් තමන්ට තියෙන ටෙක්නික් දැනුමත් එක්ක තමන්ට කරගෙන යන්න පුළුවන් channel එකක් පටන් ගත්තා නම් තමන්ගේ හිතන හීන වලට ඉක්මනට යන්න පුළුවන්. අර රජයේ ජොබ් එකක් කරලා කවදාවත් තමන්ගේ හීන වලට යන්න බෑ. ඔව් ඊළඟට අවසාන වශයෙන් අපේ හිතවතුන්ට කිව්ව දැන් අපි පැය කීපයක් ඩිස්කස් කරා. එතකොට දැනට channel දෙකක් තියෙන කෙනෙක් විදිහට දැන් අපි කතා කරපු ඒවා මොන වගේ ටිප්ස් ටිකක්ද ඔළුවට වැටුනේ මේ වගේ දේවල් තව කරන්න පුළුවන් channel grow කරගන්න කියලා. මම හිතාගෙන හිටියේ දැන් අපිට YouTube channel එකක් අපි කරනවා නම් අපිට කැමති වීඩියෝ තමයි අපි මේ වෙනකන් දාලා තියෙන්නේ. දැන් සර් ගාවට ආවට පස්සේ තමයි සර් කියලා දුන්නේ මෙන්න මේ ටික කරන්න කියලා සර් කියලා දුන්නාට පස්සේ තමයි අපි දැනගත්තේ මේව තමයි මිනිසුන්ට ඕන කරන වීඩියෝ කියලා. නමුත් අපි එතකන් හිතාන හිටියේ අපි වීඩියෝ කරලා අපිට කැමති වීඩියෝ අපි දැන් ඒකට මිනිස්සු ඒව බලන්න කැමති නැහැ. දැන් සර් තමයි අපිට කියලා දුන්නේ මේ වීඩියෝ දාන්න මේ විදිහට දාන්න කියලා තමයි සර් කියලා දුන්නේ.
ඒක ඇත්තට ගොඩක් ස්තුතියි ඒ සම්බන්ධව පාර පෙන්වලා දුන්නට. බොහෝම ස්තුතියි. ඉතින් අපි බලන්න ආවට ඉතින් මේ channel ඉක්මනට අප් වෙලා මොනටයිසේෂන් ඉක්මනට අරන් ඉහළටම යන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.